ක්‍රිකට් සහ සිත මේ ගැන අනිවාර්යෙන් කතා කළ යුතුයි කියලා මට හිතුණා. මොකද මේ අවස්ථාවේ අපි ලාංකිකයෝ විදිහට ගොඩාක් පසුතැවීමකට පත් වෙලා ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක පිළිබඳව. ඒකයි කතා දෙකක් නෑ. මොකද මේ අවස්ථාවේ වුන් ක්‍රීඩා කරන විලාසය සහ වෙන අනෙක් දේවල් එක්ක. ඉතින් මට කියන්න ඕන දේ තමයි ඇත්තටම මේ ක්‍රිකට් ටීම් එකේ හරි වෙන පිටත පරිබාහිරව තියෙන අප හිතමු කළමනාකාරීත්වය හරි වෙන මොන හරි ප්‍රශ්නයක්ද මෙතන තියෙන්නේ? එහෙම නැත්නම් මෙතන අපේ හිතේ ප්‍රශ්නයක්ද තියෙන්නේ? ඕක ගැන තමයි මට කියන්න ඕනේ මේ ශනික පුංචි වීඩියෝ එකකින්. ඇත්තටම මෙතන තියෙන්නේ අපේ අපේක්ෂාවන් බංගත්වයට පත් වීම. ඒ කියන්නේ මම ක්‍රිකට් මැච් එකක් බලනවා ගොඩක් බලාපොරොත්තු තියාගෙන අද ජයග්‍රහණය කරයි. අද මොවුන් හොඳට සෙල්ලම් කරයි. එහෙම නැත්නම් මොවුන් පරාජය හරි වෙයි හොඳට ක්‍රීඩා කරලා කියලා. ඔය බලාපොරොත්තු තමයි අපේ මේ තරුණු කනගාටුවට හේතුව. ඉතින් ඔයා ඊළඟ දවසේ ක්‍රිකට් මැච් එකක් බලනකොට වගේ බලාපොරොත්තු අඩු කරගන්න. ඔයා පොඩ්ඩක් මධ්‍යස්ථ වෙන්න. එතකොට ඔයාට තරගයේ අවසානයේදී දුක දැනීම ඊට වඩා අඩු වෙයි. ඒ වගේම මේ දෙත් මතක් කරන්න මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ සාමාන්‍ය ජීවිතයටත් ඇතුල් කරගන්න පුළුවන්. මොකද අපි ජීවත් වෙනකොට බලාපොරොත්තු අඩුවෙන් ජීවත් වෙනවා නම් අපිට දැනෙන දුකේ ප්‍රමාණය අඩු වෙනවා. බලාපොරොත්තු වැඩි නම් දුක වැඩි. ඒක ඒ වගේ සරලයි.